චරි පොඩ නාතිල චරි. ඇයි මාත් ඒ තරහ වෙලා? මේ අමුස මගේ යාළුවෙක් නෙමෙයි ඔයත් එක්ක තරහ වෙන්නේ. චරි පොඩ්ඩක් තේරුම් ගන්නකො චරි. මම ඊ ඔක්කොම තේරුම් ගත්තා. චරි මම මැද්දට පැන්නේ කැතිරින් අඬපු නිසා චරි. කවුරු ඇඬුවත් අමුස මගේ ප්‍රශ්නට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. චරි පොඩ්ඩක් මේ අහන්නකො චරි. මේ අහන්න දෙයක් නැහැ. තමුසගේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න එපා. මේ සේරම මම තමුසුට උදව් කෙරුවා හින්දා. Okay, go on, chill out. Sorry. Just chat. Let's go. Somebody help me, Amma! I'll come soon, please! Let me go away, please! අසෙල? You got it, darling? We were kidding. උඹ කවදාද ආවේ? ඊයේට මේ ආයේ. ආමිනේ කොහොමද? අද උදේම කච්චේරියට යනවා කියලා ගියා. මම හිතේ දැන් එනවා ඇති. විමල උඹ මොකද මේ කරන්නේ? නෑ නිකන්. එරන් ආමිනේ මං ගිහලා හවසට යන්නේ. තෙරුවන් සරණයි. මා ආදරණීය පුතා වෙත. ඉතින් ඔබ සනීපෙන් සිටිනවා යයි සිතමි. මගේ අසනීප තත්ත්වය නම් දැන් ටිකක් හොඳයි. ඒ තාත්තා ටිකක් අසනීපෙන් පසු වෙනවා. ඉතින් ඔබ ලංකාවෙන් පිට වී යන විට ඇති වූ වේදනාව මට තාත්තාට දරා ගන්න පුළුවන් උනේ ඔයාගේ අනාගතය ගැන හිතලයි. ඉතින් පුතේ පහුගිය දිනවල අපට ටිකක් කරදර වුණා. උඩහා ගෙදර ජයදාස ඇවිල්ලා ගෙටයි ඉඩමටයි ගත්ත සල්ලි වල පොලිය ගෙවන්න කිලිටන් නිතරම ඇවිටිලි කරනවා. ඒත් ඉතින් විශ්‍රාම පඩියෙන් ජීවත් වෙන අපට ඒක තනියම කරගන්න අමාරුයි. කරුණාකරලා කතාව නවත්තන්න මිස්ටර් වනසූරිය. රේණුකා ඔයා මගේ ගෙදරම ඉඳගෙන දැන් ඔයා මට කියනවා කතා කරන්න ඕනේ නෑ යන්න කියලා. කරුණාකරලා මෙතන යන්න. මං වැට්ටේ ගියා. මැනේජර් මට වැටෙන්න එපා කියලා කිව්වා. ඇයි උඹ කිව්වා නේද මැනේජර් උඹ ගැන හොඳ කිව්වා කියලා? මං දන්නවා ප්‍රශ්නේ. ඒ මොකද්ද? මේකට හේතුව චරිත්. ඇයි මිනිස්සු චරිත්නේ උඹට රස්සාව වෙලා දුන්නේ? ඒක ඇත්ත. ඒ දැන් මිනිහා මාත් එක්ක අමනාපයි. මිනිහා මට හම්බුණා රෙස්ටුරන්ට් ළඟදී. අමුදිරේ හිනත් වුණා මාත් එක්ක. Oh I see. එහෙනම් චරිත් තමයි මේ වැඩේ කරන්නේ නැත්තේ. දැන් මම මොකද කරන්න විජයයි? ඕවා ගණන් ගන්න එපා. මේ කලාව තමයි අපේම මිනිස්සු අපිට කපන්නේ. හෙලෝ. Hello. රේණුකා මේ මම වනසූරිය කතා කරන්නේ. මිස්ටර් වනසූරිය